මට කැමති වෙයිද කියලා. ලයින් කරනවා කිව්වේ මොකක්ද බං? මං ටෝක් කරන කනේ. අහවල් එකකට දැන් උඹ ඉතින් ටෝක් කරන්නේ. අනේ මේ ආච්චි මෝඩ වෙන්න එපා. මම මේ කියන්න හැදුවේ මං තරුෂිට කැමති යන්නේ ගොඩ කාලෙක ඉඳන්. අද තරුෂි ඔෆිස් එකේ වැඩ වගයක් කරගන්න අපේ දිහා එනවලු. මම මේ කලබල වෙලා ඉන්නේ ඒකයි යන්නේ. ඉතින් මං උඹ මාර කතාවක් නේ කියන්නේ. උඹ ඒකිට ලවුනන් ඒකි මෙහෙනකට උඹ අහවල් එකකට කලබල වෙනවද? පිස්සු. අනේ ඇත්තටම ඔයා ලව් කරලම නැත්තාච්චි. තමන් ආදරේ කරන කෙල්ල පළවෙනි පාරට ගෙදරට එද්දි පොඩ්ඩක් හිත කලබල වෙනවා ආච්චි. ඉදකින් දැන් එතකොට උඹ මොකක්ද කරන්න හදන්නේ? මට තරුෂි එක්ක කතා කරද්දි ලැජ්ජයි යන්නේ. මට ඕනේ කොහොම හරි අද තරුෂිගෙන් කැමැත්ත අහන්න ආච්චි. ඔබ බය නැතුව ඉඳින් කොල්ලෝ. මං ඔබට සේප් එකේ සපෝට් එකක් දෙන්නම්. අනේ මගේ හොඳ ආච්චි. අද සෝබන එපා. යම. No. අයියෝ බය වෙන්න එපා ළමයෝ. ඉන්නකෝ මං දැම්ම කෝල් කරලා අම්මලාට ගෙදර එන්න කියන්නම්. ඒ මොන අපරාධයක්ද? මොඩ යකෙක් මහ. මේ එපා තරිඳු. ඒ මිනිස්සු එන වෙලාවක ආපුදී මං නිසා ඒ මිනිස්සුන්ට කරදර කරන්න ඕනේ. ඉතින් අමාරුවක් නෙමෙයි වගේ තියෙන්නේ පොඩි ගස් දැල්ලිට. එන්න තරුෂි ගෙට. ලාකෝ ගොංආතල් ගන්න එපා. මේ වගේ සිටුේෂන් එකක උඹලගේ සීයා වගේ හිටියන මේ වෙනකොටත් උඹලට නැන්දලා මාමලා පොපුරු තේරුණාද මන්දා? ඒකනේ මේ තරුෂි. ගොඩ කාලෙක ඉඳන් මං ඔයාගෙන් පඩක් අහන්නමයි හිටියේ. ඒ මොකද්ද? ඔයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්නවද ඉතින්? ආයි බඩුවගේ ලැජ්ජාවේ. මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑනේ. ඒකෙක්ද නැත්තේ අහපන්. ආච්චි කටම නනේ. මොකද්ද කිව්වේ? නෑ තරුෂි ඔයාට නෙමෙයි. එහෙනම් වෙන කාටද? මෙතන ඉන්නේ මං විතරයිනේ. අයියෝ මාත් ඉන්නේ පිස්සු. උඹරප කියන්නේ පාච්චි. තරිඳු ඔයාට තනිකන් දෝෂය ඇදිලාද? නෑ තරුෂි මම මේ පොඩි දෙයක් කල්පනා කර හිටියේ ඒකයි. මොකද තරිඳු පුරුදු ගඳක් එන්නේ? මම ආපු වෙලේ ඉඳන් පට්ට මේ කුණු ගඳක් එන්නේ. තරිඳුගේ වෙන්නේ නැති. තරිඳු වැස්සකුත් එන්න වගේ ළමයෝ. මං එහෙනම් ගිහිල්ලා වෙන දවසක එන්නම්. මං හිටියා කියලාත් වැඩක් නෑ නීති. පේනවනේ. ඔය බඩුව නම් කර ගහන්න හදන්න එපා හොඳේ. හරි තරුෂි. එහෙනම් ආයි වෙන දවසක ඔයා එන්න හොඳේ. මේ තරිඳු මට පොඩ්ඩක් වොෂ්රූම් එකට යන්න ඕනේ. කොහොම එළියට ගිහිල්ලා දකුණට හැරුණම වොෂ්රූම් එක. ඔයාටත් පොඩ්ඩක් එන්න පුළුවන්ද? Oh no. අපෝ මට නම් බෑ තරුෂි.
මේ කොළුවා උඹලා අම්මට කියපන් මගේ 3 මාසේ දානේ හිඟන විදිහට කරන්න එපා කියලා. මට හොඳට පින් දෙන්න කියපන්. නැත්නම් විනාශ කරලා දානවා බොල පවුල් සේරම. ආච්චි අම්මවුත් කවුද එහෙම කියන්න කිව්වේ කියලා? ආච්චි දෙන්නනේ උඹට කිව්වයි කියපන්. ආච්චි මං එහෙම කියන්නම්. උඹලා අම්මා මගේ දුව උනාට ඕකි කට්ට කයිරා ටික පට්ට බැල්ලියෙක් බං. මේ උඹලා අම්මට කියපන් ලොකු මාමා දෙන රුපියල් 20